සුබ දවසක් මගේ සියලුම යාළුවනේ. මම කවදාවත් හිතුවේ නෑ මම එනකොට බඩු අරන් දාන්න ස්පීඩ් ලයින් කාගෝ එකට සල්ලි දෙනකොට සල්ලිත් බඩුත් දෙකම නැතුව වීඩියෝ දදා බනින්න වේවි කියලා. මම මිනිසුන්ට බනින්න අපහාස කරන්න කැමති නෑ. මොකද මිනිසු කාතිනුත් වැරදි අතපසු වීම සිදු වෙනවා. නමුත් මේක හිතා හැමදාම මිනිසු රවට්ටන එක කරන්නේ. මැද පෙරදිග අන්ත අසරණ දුක් විඳින අම්මලා අක්කලා නංගිලා තමන්ගේ ගෙදරට දාන බඩු මුදල් වලට සිදුවෙච්ච ලොකු වංචාවක් කිසිම කෙනෙක් කිසිදු බලධාරියෙක් නිලධාරියෙක් වග කියන්න රටෙත් නෑ ලෝකෙත් නෑ. මොකද දැන් මේ අසරණ මිනිස්සු සල්ලි බඩු වලට වෙන්නේ? දෙන්නේ කවුද? දෙන්නේ නැද්ද දැන් මේ ස්පීඩ් ලයින් කාගෝ විනෝද සංකල්ප ඇතුළු කණ්ඩායම ඇති වෙලා තියෙන්නේ දැන් හොඳටම ඇති. මාස 7ක් වෙන්නත් වෙනවා. මගේ සල්ලි මේ මාසේ 15 දෙනවා කිව්වා. ෆෝන් නම්බර් වැඩ කරන්නේ. ෆෝන් නම්බර් වැඩ කරන්නේ නැහැ. කෝල් මැසේජ් බලන්නේ නැහැ. රිප්ලයි මොනවත් නැහැ. හැබැයි වීඩියෝ එකක් දාපු ගමන් වැඩ කරන්නේ නැති නම්බරුයි සේරම ක්ෂණිකව කෝල් එක අරන් කියනවා එක්ක තව සතියක් දෙකක් කල්ලිල්ල කියනවා ඔයාට අනිවාර්යයෙන්ම සල්ලි දෙනවා අක්කේ දැම්ම මේ වීඩියෝ එක අයින් කරගන්න කියලා මම පොරොන්දු වෙනවා. එහෙම කියනවා. අනේ කියන පාරට මම විශ්වාස කරම මේ මාස 7ක් වෙනකම් වීඩියෝ අයින් කරා. දැන් පෙබරවාරි 15 අනිවාර්යයෙන්ම දෙන්න පොරොන්දු වුණා. මම ඒ වුණාට දැන් නම් මල්ලි ඔයාගේ ওই වචන කිසිතියක් විශ්වාස කරන්නේ මගේ සල්ලි දෙන්න මල්ලි. මං දුක් විඳලා ගත්ත සල්ලි මම තව බාණ්ඩ දාපු මගේම සහෝදර සහෝදරියෝ මැද පෙරදිග අනන්ත සාප තියෙනවා මල්ලි ඔයාට. ඔයාලා ඔය අනුන්ගෙන් වංචා කරලා ඔය නොදී ඉන්න තරමට සාප වැඩි අහිංසක මිනිස්සු කඹරපු සල්ලි කොච්චර දහස් සැහැල්ලුවෙන් ඉන්නවයි කියලා පෙන්නුවත් ඒවා තමන්ගේ හෘද සාස්තියෙන් ගැලවෙන්නත් බෑ. අද කාලේ හැටියට සබහාදහමින් ගැලවෙන්නත් බෑ. අපි කවුරුත් ඉල්ලන්නේ ඔයාගේ ස්පීඩ් ලයින් කාගෝ එක වත් මොනවත් නැවනේ මේ මිනිස්සු දාපු බඩු දීපු සල්ලි එච්චරයි. පොලියක් ඉල්ලනවද මාස 7ක් වෙලත් නැහැ. මොනවත් ඉල්ලන්නේ මොන හරි දීපුවට දෙන්න උත්තර. මොකද ඔයාගේ රුපියලක්වත් ඉල්ලන්නේ නැහැනේ මේ කවුරුත්. දැන් ඉවසුව ඇති රැවට්ටුව ඇති මිනිස්සුන්ට දීපු පොරොන්දු හැමෝටම එකම පිළිතුර එකම වංචාව එකම බොරුව. කරුණාකරලා පෙබරවාරි 15 වෙනිදා මට සල්ලි දෙනවා කිව්වේ මගේ සල්ලි කරුණාකරලා මට දෙන්න කියපු දිනේට. මොකද මට සල්ලි දෙනකම්ම මම මේ එක වීඩියෝ එකක්වත් අයින් කරගන්නේ නැහැ. මට මගේ සල්ලි දෙන්න. කුවේට් ඩිනාර් 103ක්වත් නැත්නම් මල්ලි වැඩක් නැහැනේ කාගෝ කරලා. 103ක්වත් නැත්නම් වැඩක් නැහැ කාගෝ කරලා. මේ මම මෙච්චරයි කියන්නේ. හැමදාම බොරු කරන්න බෑ මල්ලි. සල්ලි දෙන්න අහිංසක මිනිසුන්ගේ. මොකද මට ඔයා එක කිසිම පුද්ගලික තරහක් නැහැ. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඉල්ලන්නේ අපි දීපු සල්ලි අනිත් සහෝදරයෝ ඉල්ලන්නේ ඔවුන් දාපු බඩු. එච්චරයි. ස්පීඩ් ලයින් කාගෝ එක අපිට කිසිම වෙන මේක නැහැ. අපේ සල්ලි ලැබුණා අපි වීඩියෝ අයින් කරගන්න කරුණා කරලා දැන්වත් මිනිස්සුන්ට ඇත්ත කියන්න කොන්ද කෙලින් තියන් ඇවිල්ලා වීඩියෝ එකක් දාන්න. ඔන්න අක්කේ ඔයාලා හැමෝටම වෙච්ච අසාධාරණකම් මම පියෙව්වා. එච්චරයි.